පර්වතය මේ උඩ තමයි තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරන් වහන්සේ කුටිය තියෙන්නේ. එතකොට මේ පැත්තකට වෙන්න තමයි ලෝතුරා සම්මා සම්බුදුරන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ඒකාසංග කල්පලක්ෂයක් පාරමී දම්පිරු ඉරදිමතුන් අතර අග්‍ර මහා මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය ඉජ්ජකුට පර්වතයේ. මෙතන ඉන්නකොට තමයි මුගලන් මහරහතන් වහන්සේට අසනීප වෙලා බොජ්ජංග පිරිත දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා. මේ තමයි ඉරදිමතුන් අතර අග්‍ර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ සිටිය ගිජ්ජකූට පර්වතයේ තියෙනා වූ කුටිය. මේ වගේ සෙනඟ නැත්තේ මොකද මම තනියෙන් ආවේ මේ මම සෙනඟ නැති වෙලාවල් වල තමයි මේ වීඩියෝ පටන් ගත්තේ. ගොඩක් වීඩියෝ කරේ එහෙම තමයි සෙනඟ නැති වෙලාවල් බලලාමයි. මේ දී වටේ පේන ආකාරය. මේ ඉන්න කලින් මේක මුගලන් මහරහතන් වහන්සේ කුටිය නම් පොඩ්ඩක් ජරා වෙලා තිබ්බේ. අපි ඉතින් මෙයාට අඳුරන කෙනෙක්ට කියලා වියදමක් දීලා ඒ වගේ මාත් එකතු වෙලා මුළු කුටියම සුද්ධ කරලා දැම්මා. මොකද බුදුරජාණන් වහන්සේට වත් කරන්න හම්බුනාට මුගලන් මහරහතන් වහන්සේ වත් කරන්න ගොඩක් අඩුයිනේ. ඒකත් ඔයගොල්ලෝ අනුමෝදන් වෙන්න. මේ කුටිය පිරිසිදු කරලා තියෙන්නේ.